හායි යාළුවනේ කොහොමද අපි නම් අවුරුද්ද පටන් ගත්තක මම පොඩි ට්‍රිප් එකක් ගියා. ඉතින් ඔයාලා දක්වා පාර දකිනකොටම දන්නවා මේ කොහෙද යන්නේ කියලා. හොඳට පුරුදු පාර ඔන්න බලන්නකෝ. ඉස්සරහින් යාළුවෙක් ඉන්නවා ඔයාලා අඳුරන. බලන්නකෝ අඳුරනවද කියලා. අඳුරන්නේ මෙයාව නම් අඳුරන්නේ නැති කෙනෙක් නෑ ඉතින්. ගිහින් අපි ඉතින් ඉස්ලාම් ගියේ කතරගමට අපි වෙනද යන්නේ දේවාල පැත්තෙන් ගිහිල්ලා තමයි කිරිවෙහෙරට යන්නේ. නමුත් මේ පාර අපි ගියේ කිරිවෙහෙර පැත්තෙන් චෛත්‍යය වැඳගෙන එහෙම තමයි ගියේ මේ දේවාලෙට. හරිම ලස්සනයි එදා. හොඳට ඉර පායලා තිබ්බා. අපි මල් පහන් පූජා කරලා එතන ඉඳන් ඔක්කොම වැඩ ඉවර කරලා තමයි දේවාලෙ පැත්තට යන්න පිටත් උනේ. ඉතින් කොහොම යන අතරමඟ තුරදී අර වාසනාවටත් හම්බුණා. නමුත් එයාගේ පින්තූරවත් ගන්න වීඩියෝවත් ගන්න දෙන්නේ නැහැ. පුල් කැලක් හොරෙන් ගත්තා. මෙයන් ඉස්සරහින් ඔය අපේ හිටපු ඉස්සරහින් තැඹිලි වතුර දැන්සලා දුන්නා. ඉතින් මේ වෙලාවේ හැටියට ඒක මාරම වටින දෙයක්. මොකද අවුවත් සරයි මිනිස්සුන්ට ඒ වෙලාවේ කාස්ට් එකේ එන්ද හරිම වටිනා එක. යාලට ගොඩක් පින් සිද්ධ වෙනවා ඒ වෙලාවේ. පිටින් බෝධිය වන්දනා කරලා දේවාල තුලට නම් ගියේ නෑ ඉතින්. මම වැඩිපුරම කැමති බෝධිය යට ඉන්න තමයි. අමුතුම ඒ කියන්නේ අර කාස්ට් එකේ ඉඳලා එතන ඉඳන් උතුරට යද්දී මාරම වෙනසක් දැනෙන්නේ. දාන පිරිමියාට බෝධිය ඒ කියන්නේ අර අන්නට නතරටම ගිහිලා බෝධිය වන්දනා කරන්න හැකියාව තිබ්බා. නමුත් කියන කට්ටිය නම් යන්න දුන්නේ නෑ ඉතින්. අපි ආපහු එහෙමම එන්න පිටත් වුණා. තව ගොඩක් දුර යන්න තියෙන හින්දා. ඉතින් අපි ගාල්ල මාතර තමයි කවර් කරන්න හිතාගත්තේ. ඊට පස්සේ අපි එහෙම ගියේ තිස්ස මහාරාමයට. තිස්ස මහාරාම නම් ගොඩක් සැරයක් ගිහින් තියෙනවා. කතරගම යන හැම සැරේම වගේ තිස්ස මහාරාමට යනවනේ. මෙතන උතන ඔය හරිය ඇලක් තියෙනවා. එකෙන් ආනවා මිදාපාරන නාන්න උනේ නෑ. ඉතින් හරිම ලස්සනයි. මේ කාලේට ගොයම් හදලා තියෙන හින්දා මේ හරිම ලස්සනයි පාරේ දෙපැත්ත. ඊට පස්සේ අපි කෙලින්ම ගියේ හම්බන්තොට ලුම්ලේවායට. ලුම්ලේවායේ කෞතුකාගාරය තමයි ඉස්සරහින් පේන්නේ ඔය. මම නම් කෞතුකාගාරය බලන්න ගියේ නෑ. කම්මැලි හිතුණා. ඉතින් මං ගියා ලුම්ලේවායේ ඇතුලේ ලුණු හදන විදිහ බලන්න. ඔය ලුණු කැට ගෙනල්ලා දාලා තිනවා මේ මොකක්ද ඔය අපිට උගන්වන මම කයි ලෙවල් වලට. දැන් ඉතින් මතක නෑ. ඔය විදිහට තමයි මුහුදින් වතුර ගෙනල්ලා පොම්ප කරලා ඔය විදිහට තටාක වලට දාලා පොරවලා එක වාෂ්ප කරලා මේ ක්‍රියාවක් තියෙනවා. ඉතින් මට දැන් මතක නෑ ඉතින් ඒක. එහෙම තිබ්බට හරිම මේ කියන්නේ ඉඳ අමාරුයි එතන. අවසරයි ඒත් එක්ක මට හැමදාම අවුයි මේ නෙත් නෑ. මම ඉදා ඉතින් අවු හිටියා. උලක් නෑ ඉතින් ලස්සනයි. ඔය තටාකවල ලුණු තාම මිදලා නෑ. මේ අයින් එකට විතරයි තාම මේ මිදීගෙන එන්නේ. කියන්නේ මම හිතන්නේ මාස ගාණක් යනවා ඇති ඒවා එහෙම මිදිලා මේවා වෙන්න.
මං ඉස්කෝලේ යන කාලේ නම් චූටි කාලේ 5 වසරේ ඉච්ච වගේ මට මතකයි මම ඉස්කෝලේ ට්‍රිප් එකක් එක්කන් ගියා. එතකොට ලුණු දේවල් බලන්න ගියා. දැන් ආපහු අපි මේ යනවා. ඊට පස්සේ අපි කෙලින්ම ගියේ හුම්මානේ බලන්න. හුම්මානේ නම් හරිම ලස්සනයි. වතුර නම් අර උඩට ආවේ නැහැ. ඒ වුණාට මේ view එක මාරම ලස්සනයි. මේ හරිම ලස්සනයි. පොඩක් අහලා බලන්නකො කට්ටිය හැල්ලට කතා කරන සද්දේ. කතා කරනවා. මිනිස්සු නෑ කියලා නිදාගෙන ඒකනේ කේස් එක. හරි වත් කරලා. කතා කරනවා. දැන් එනවා. ඔන්න බබා බලන්න. දැන් යවනද කට්ටේ හෝ කියනවා. ඉතින් රැල්ල මේ ඇත්තටම ආවා ඉතින් හෝ කියත් මන් දන්නේ ඉතින් ආවා ඉතින්. මේ හරියත් මාරම ලස්සනයි. මුතුම වයිබ් එකක් ඒ හරිය තිබ්බේ. රැලි ගහනවා. පරිසරය. ඊට පස්සේ අපි ගියේ මේ බවරුකන්න රජමහා විහාරයට. මෙතන හරිම එතනත් ලස්සනයි. හවස් සරුවේ ඊට බහැගෙන යන වෙලාවේ යාළුවෝ දෙන්නෙක් හම්බුණා එතනදී. ඉතින් මම යාළුවෝ දෙනවත් වීඩියෝ කරගත්තා. ඊට පස්සේ අපි එතන පාල තට්ටුවේ ගියා පොඩ්ඩක් බලන්න. යනකොට මම මාල් සීන් එකක් දැක්කා. ළමයි වැරදි වැඩ නම් කරන්න එපා. ඔන්න ඔය විදිහට යම ලෝකෙ ගියාම ඉරනවලු. ඉරා ගන්න පුළුවන් නම් වැරදි වැඩ කරන්න ඉතින්. මම කියන්නේ කරන්න එපා. දරා ගන්න අමාරුයි. අපි එතනත් මල් පහන් පූජා කරලා ඒ වැඩ ටික ඉවර කරලා එතනිමුත් පිටත් වුණා. ඊට පස්සේ අපි කෙලින්ම ගියා අපි ඉන්න තැනට. ගිහලා උයලා කරලා නාලා පහවදාට කරන්න ගේන්න තියෙන බඩුත් ලෑස්ති කරලා ඒව දේවල් ලෑස්ති කරලා අපි නිදාගත්තා. ඉතින් මේක ගාල්ල මාතර බ්ලොග් එකේ පළවෙනි එපිසෝඩ් එක. තව එපිසෝඩ් එකක් තියෙනවා. ඒක බලන්න මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් සතුටින් පරිස්සමින් ඉන්න. බයි.